අද මම ධර්ම දේශනාව සඳහා තෝරා ගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සූත්‍ර දේශනාව. අච්චරිය ධම්ම කියන පුදුම සහගත දේවල් කාරණාවන් තියෙන සූත්‍රය. මේ සූත්‍රය තමයි පින්නතුනි වේසාලික උග්ග සූත්‍රය. සූත්‍රේ නම වේසාලික උග්ග සූත්‍රය. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. තර මේ කාරණාව මේ සූත්‍රයේ පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ විශාලා මහනුවරදී. විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ ඉන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට එළි. භික්ෂූන් වහන්සේලා මේ කෝටාගාර ශාලාවේ රැස් වෙලා ඉන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ දෙතෙන්ට වැඩම කරනවා. වැඩම කරලා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ කාරණාවක් දේශනා කරනවා. උග්ග කියන ගෘහපතියේ උග්ග කියන මිනිස්සෙක් මුල් කරගෙන තමයි බුදුහාමුදුරුවෝ මේක දේශනා කළේ. හරි ලස්සන කාරණාවක් තියෙනවා මේ ජීවිතේට පරලොව ජීවිතේට පින්නතුනි වැදගත් කාරණාවන් රාශියක් මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ නිසා හොඳට ලස්සනට අවබෝධයෙන් යුක්තව මේ කාරණාවන් ජීවිතේට ගන්නට ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි වික්කවේ අට්ඨේහි වික්කවේ අච්චරියේහි අබ්බූතේහි ධම්මේහි සමන්නාගතං. මේකෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා උග්ග කියන මේ ගෘහපතියාට එයාගේ ජීවිතය තුළ විශේෂ වූ කාරණා අටකින් මෙයා යුක්තයි. බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා භික්ෂුන් වහන්සේලාට මහණෙනි උග්‍ර ගෘහපතියා කාරණා අටකින් යුක්තයි. බුදුහාමුදුරුවෝ ඒ කාරණාව කියලා විහාරයට ගිහිල්ලා දොර වහගත්තා. දැන් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කිව්වලු කාරණා අටකින් අච්චරීය ආශ්චර්යමත් බුදුම සහගත කාරණා අටකින් මේ උග්‍ර ගෘහපතියා යුක්තයි කියලා බුදුහාමුදුරුවෝ කියලා විහාරයට ගිහිල්ලා දොර වහගත්තා. දැන් මොනවද කාරණා කියපේක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරාද? පැහැදිලි කරේ නැහැ. දැන් භික්ෂුන් වහන්සේලා මෙතන රහතන් වහන්සේලා නෙවෙයි ඉන්නේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා. ඒ නිසාම දැන් භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මොනවද මේ කියපු කාරණා අට? කල්පනා කරන භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? එක භික්ෂුන් වහන්සේ කෙනෙක් පුප්පන්න සමයන් පත්ත චීවර මාදාය පෙරවරු කාලයේ පාත්‍රා සිවුරුත් අරගෙන යනවා කාලි ගෙදරද. දැන් කෘතුහලයක් හිතේ ඇති වුණානේ මොනවද මේ කියපු කාරණාට? බුදුහාමුදුරුවෝ කිව්වේ නැත්තම් මමවත් ගිහිල්ලා දැනගෙන අනිත් අයටත් කියන්න ඕනේ කියලා. ඔන්න දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් පාත්‍රා සිවුරුත් අරගෙන උග්‍ර ගෘහපතියාගේ ගෙදරට යනවා. මෙහෙම ගියාට පස්සේ උග්‍ර ගෘහපතියා භික්ෂුන් වහන්සේ කල්ැතුව දැකලා ආසනයක් පිළිවෙල කරලා තමනුත් කුඩා ආසනයක් පිළිවෙල කරගෙන භික්ෂුන් වහන්සේ වැඩම කරගෙන ඇවිල්ලා වැඩ හිඳුවලා වන්දනා කරනවා. එකත් පසක ඉන්නවලු. එකත් පසක ඉන්නවා කියන්නේ වැදලා ටික මූණට මූණ ඉන්නේ නැහැ. ෆේස් ටු ෆේස් නැතුව පැත්තකට වෙන්න ඕන නේද? කොටුවක් තියාගෙන දැන් මේ ගෘහපතියක් ඉඳගෙන බලාගෙන කතා බහ කරනවා. ඉතින් කතා බහ කරනකොට වැදලා ඔක්කොම කරලා ඉවරුනාට පස්සේ
මේ හාමුදුරුවෝ අහනවර උත්‍ර කියන ගෘහපතියාගේ මේ වගේ දෙයක් අද වුණානේ අපේ බුදුහාමුදුරුවෝ ඔබ ගැන ලොකු වර්ණනාවක් කරලා මගදී නවත්තලා කාරණා 8කින් යුක්තයි කියලා විහාරයට ගිහිල්ලා දොර වහගෙන වැඩ ඉන්නවා. ඒ නිසා ඒ කාරණා මොනවද කියලා දැනගන්නත් එක්ක තමයි අද මේ ගෙදරට වැඩම කරේ කියලා කියනවා. දැන් උග්‍ර ගෘහපතියා දන්නෙත් නෑ මොනවද මේ විශේෂ කාරණා බුදුහාමුදුරුවෝ මං ළඟ තියෙනවා කියලා කියපු කාරණා මොනවද කියන්න මේ ගෘහපතියා දන්නෙත් නෑ. මෙයා කියන හාමුදුරුවන්ට ස්වාමීනි හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ කුමන කාරණාවක් කිව්වද කියන්න මට අවබෝධයක් නැහැ. නමුත් මගේ ජීවිතය තුළ මම දන්න කාරණා 8ක් තියෙනවා. අර හාමුදුරුවෝ එහෙනම් මේ කාරණාවන් අපට කියන්න. පළවෙනි කාරණාව. මෙයා කියනවා මම බුදුහාමුදුරුවෝ දැකපු පළවෙනි දවසේ ඈත ඉඳන් මට පුදුම සතුටක් පුදුම පැහැදීමක් පුදුම ගෞරවයක් බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති වුණා. දැක්කේ පළවෙනිම දවසේ ඒ දවසේම මට බුදුහාමුදුරුවෝ කෙරෙහි පුදුම ගෞරවයක් ඇති වුණා කියලා කියනවා. ඒක තමයි මන් ළඟ තියෙන පළවෙනිම කාරණාව බුදුන් කෙරෙහි පැහැදීම කියලා මේ හාමුදුරුවන්ට කියනවා. ඒතර පැහැදීම කියන කාරණාව ගත්තාම අපටත් පින්නතුනි සමහර වෙලාවට අපි රූප දැකලා පැහැදෙනවා. බාහිර ආටෝපේ දැකලා පැහැදෙනවා. ලස්සන දැකලා අපි පැහැදෙන අවස්ථා තියෙනවා. අර කියන්නේ දිලිසෙන සියල්ල රත්තරන් නෙවෙයි. දැන් රත්තරන් වගේ දේවල් අපිට නේද? රත්තරන් වගේ අපිට සමහර දේවල් ආභරණ මිලදී ගන්න පුළුවන්. හොයන්න බෑ. ඇත්ත රත්තරන්ද කියලා අපිට අතට ඇල්ලුවා සමහරට හොයන්න බැරි වෙන්න නිස්පාදනය වෙලා ඒ වගේ අපි සමහර වෙලාවට ඒ වගේ දෙයක් කරේ දාගෙන යනකොට හිතනවා ලොකුවට හදලා නමුත් මොදලින් අඩුයි. ඒ මිනිස්සයා නේද? හොඳ සල්ලි තියෙන මිනිස්සේ කරේ තිබුණු මාළම බලන්නකෝ ලක්ෂ ගාණක් වටිනවා. අපි එහෙම නිගමනයකට නැද්ද? එනවා. ඒ වගේම අපි යම් යම් දේවල් කෙරෙහි ඔය වගේ රැවටීම් වලට ලක් වෙන්නේ නැද්ද? ලක් වෙනවා. ඒ අපේ බුද්ධි මට්ටම දැනුම අවබෝධය මත. නමුත් මේ ගෘහපතියා කියන්නේ කවුරු ගැනද? අපේ තුන් ලෝකාග්‍ර ලෝතුරා බුදුහාමුදුරුවෝ ගැන. ලෝතුරා බුදුහාමුදුරුවෝ දුරින්දන් දකින්නකොට මොකද වුණා කියන්නේ? මගේ හිත පැහැදීමකටපත් වුණා. මගේ හිත නිවිලා ගියා. බුදුහාමුදුරුවෝ ඇසුරු කරලා මම ධර්මයේ ඇහුවා. ඒ තුලින් මට තවත් සැනසීමක් ලැබුණා. දෙවෙනි කාරණාව වශයෙන් කියනවා මා ළඟ තියෙන දෙවෙනි කාරණාව තමයි හාමුදුරුවනේ ස්වාමින් වහන්සේ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වැදලා මම බණ ඇහුවා. බුදුහාමුදුරුවෝ මට ධර්මයේ දේශනා කළා. දාන කතා, සීල කතා, ස්වර්ග කතා, කර්මය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කාරණා පිළිබඳව සාමුක්ඛංශික දේශනා ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා මේවා පිළිබඳව මට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. කාමයේ තියෙන ආදීනව ගැන බුදුහාමුදුරුවෝ මට දේශනා කළා. කුසලයේ තියෙන විපාක ගැන බුදුහාමුදුරුවෝ මට දේශනා කළා. හාමුදුරුවනේ ස්වාමින් වහන්සේ මේ දෙවෙනි කාරණාව තුල බුදුහාමුදුරුවෝ ඇසුරු කරනකොට තවත් මම පැහැදීම වැඩි දියුණු කරගන්නට මට පුදුම පැහැදීමක් බුදුහාමුදුරුවෝ කෙරෙත් ධර්මයේ කෙරෙත් ඇති වුණා. තුන්වෙනි කාරණාව බුදුහාමුදුරුවෝ මේ දාන කතා, සීල කතා, ස්වර්ග කතා, සාමුක්ඛංශික දේශනාදී මට පැහැදිලි කරනකොට දේශනා කරනකොට මට තෙරුවන් කෙරෙහි මනා වූ ගෞරවයක් ඇති වුණා. පළවෙනියට මම බුදුන් කෙරෙහි ගෞරවය ඇති කරගත්තා.
ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කරගත්තා. තුන්වෙනියට මම සංඝයා කෙරෙහි බුද්ධ ධම්ම සංඝ කියන මේ උතුම් වූ තෙරුවන් කෙරෙහිම මට මනා ගෞරවයක් මගේ හදවතේ ඇති වුණා. මම දැනගත්තා හාමුදුරුවනේ මේ ලෝකේ ජීවත් වෙනකොට අකුසල් දහම් තුල ජීවත් වෙනවා කියන්නේ වැරදි කටයුතු වල නියැලෙනවා කියන්නේ වැරදි දේවල් කරනවා කියන්නේ පන්සිල්වත් ආරක්ෂා කරන්නේ නැහැ කියන්නේ ඒ ජීවිතේ හරියට උපමාවකින් මෙයා පැහැදිලි කරනවා සුදු පාට රෙදි කෑල්ලක් මඩ වතුරේ ඔබන්නා වගේලු. නිතරම මොකද වෙනවා කියන්නේ? ඊ타ත්ම ජරා ජීර්ණ භාවයට කැත ස්වභාවයකට ජීවිතේපත් වෙනවලු. සුදු රෙදි කෑල්ල ජරා වතුරේ බුවාම මඩ වතුරේ බුවාම අපිරිසුදු වෙනවා වගේ අපේ ජීවිතෙත් මේ වගේ වෙනවා. ඒ නිසා මම ධර්මයේ කවදාවත් මගේ ජීවිතෙන් ඈත් කරේ නැහැ. බුදුහාමුදුරුවෝ මගේ ජීවිතෙන් මම ඈත් කරේ නැහැ. සංඝයා මං කවදාවත් මගේ ජීවිතෙන් ඈත් කරේ නැහැ. කියලා මේ විදිහට මේ කාරණාවන් පැහැදිලි කරන්නට. එතකොට මේ කාරණාවන් එක්ක එකින් එක යනකොට අපේ ජීවිතේට මේවා කොහොමද බලපාන්නේ? දැන් මේ උග්ග ගෘහපතියා සහ හාමුදුරුවෝ අතරේ දැන් මේ සංවාදේ යන්නේ. ඕකේ විස්තරාත්මකව පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ. ඔක ඉදිරියට යනකොට අපි සූත්‍ර දේශනාව අවසාන වෙනකොට තව පැහැදිලි වෙනවා. එතකොට පින්නතුනි අද අපි පැහැදෙන්නේ නම් මොන වගේ දේවල් මතද? අර දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ සමහර වෙලාවට අපි පැහැදිලා තියෙන්නේ රැවටිලා තියෙන්නේ කිසිම දෙයක් නැති දෙයකට. ඒකට හේතුව කුමක්ද? අපි ධර්මයේ තුල තියාගෙන ඉන්න මේ ජීවිතේ අපි ඒ සඳහා යොමු කරලා තියෙන කාලය අවබෝධය මේවා මත තමයි පින්නතුනි අපි රැවටීමට ලක් වෙන්නේ. දැන් පින්කම් කරනකොට හොඳ අවබෝධයෙන් ගෞරවයෙන් කරන්න ඉපේ. හොඳ විශ්වාසයෙන් සිද්ධ කරන්න. දැන් අපේ පින්නතුන් පින්කම් මේ වෙනකොට සෑහෙන්න මේ ජීවිතයේ සිද්ධ කරලා තියෙනවා. සමහර පින්කම් මේ වෙනකොට Tamanට මතකත් නැහැ. ඒ තරම් පින්කම් කරලා අපි. ඒ තරම් පින්කම් කරත් සමහර වෙලාවට ගෙදරක දානයක් දෙන්න ගියාම අඩුපාඩු නැද්ද? අඩුපාඩු තියනවා කියන්නේ පූජා කරන දේවල් වල නෙවෙයි. හාමුදුරුවෝ මොනවා පූජා කරත් ඒක වළඳලා පිළි අරගෙන වැඩම කරනවා. එතකොට අඩුපාඩු කියන්නේ පාදෝවණේ කරන තැන ඉඳන් නේද? දානේ පූජා කරන, කතා බහ කරන, හැසිරෙන ඒ හැම දෙයකම බොහෝ වෙලාවට අපි පින්කම් කොච්චර කරත් අවබෝධයේ ඒ කෙරෙහි අපි ළඟ නැහැ. බලන්නකෝ පුංචි දරුවන්ට පාදෝවණේ කරන්න දෙනවා අපි ගෙදර. හාමුදුරුවෝ වඩිනකොට. දැන් ගොඩාක්ම දෙන්නේ කාටද? පුංචි දරුවන්ට. ඒක හොඳයි. නමුත් දරුවන්ට හරියට කියලා දීලා තියෙනවද? කියලා දීලා නැහැ. දරුවා පොඩි කෝපයක් අරගෙන නේද? වතුර ටිකක් දානවා. තව දරුවෙක් ඉන්නවා. රෙදි කෑල්ලේ මෙහෙම කකුල් දෙකකින් තියෙනවා. ඇයි අපි පාදෝවණේ කරන්නේ? දන්නවද? හාමුදුරු කෙනෙක් ගෙදරට එනකොට පාදෝවණේ කරන්න හේතු වෙයි. දන්නේ නැනේ. අතීතේ නම් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලය තුල නම් නේද? ගොඩාක් දුරට හාමුදුරුවෝ දුර වැඩියේ නේද? පාරේ වාහන වල නෙවෙයි දියුණු නැති නිසා පයින්මයි වැඩි. එතකොට දුර්විලි තියෙනවා, පාරේ විස බීජ තියෙන්න පුළුවන්, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒ කාලේ සමහර වෙලාවට අද කාලේ වගේ සෙරෙප්පු භාවිතා කරා නෑ. සෙරෙප්පු තිබුණාද? තිබුණේ නෑ නේද? කලාතුරකින් තමයි රජ කෙනෙක් සෙරෙප්පු දෙකක් පූජා කරේ
නේද? බුදුහාමුදුරුවෝ නමුත් භික්ෂූන්ට දේශනා කරන විනයක් පනවනවා. මොකද්ද? සෙරෙප්පු දානකොට සත්ව හම් වලින් හදපුවා දාන්න එපා. තහනම්. සතුන්ගේ හම් වලින් හදන සෙරෙප්පු තිබුණානේ ඒ කාලේ. ඒවා දාන්න එපා. ඒක තහනම්. මේ මෑත කාලයේ කින රබර් ආදී නිෂ්පාදන ආවේ. ඒ නිසා බුදුහාමුදුරුවෝගේ කාලේ ඒක තමයි බුදුහාමුදුරුවෝ තහනම් කරේ. සත්වහන් වලින් හදන සෙරෙප්පු දාන එක තහනම් කරා. තවත් ජීවිතයේ කොටසක් නිසා. මොකද හැම හාමුදුරු කෙනෙක්ම ඒ කාලේ සෙරෙප්පු ඕන කියලා කරන මිනිස්සු පූජා කරනවා. ඉල්ලුමට සැපයුම යොදන්න නම් අහිංසක සතෙක් මරන්න වෙනවද නැද්ද? හැම ගන්න මරන්න වෙනවා. එතකොට ඒකෙන් නේද? විනාශයක්, අකුසලයක්, පාපයක් සිද්ධ වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට දේශනා කරේ සතුන්ගේ හම් වලින් හදපු සෙරෙප්පු භාවිතා කරන්න එපා. වර්තමානයේ භික්ෂූන්ට සෙරෙප්පු භාවිතා කිරීම තහනම්ද? තහනම්ද? තහනම් නෑ. නමුත් සමහර අය ගොළුවේ තියනනේ හාමුදුරුවන්ට සෙරෙප්පු දැමීම තහනම් සීලයට බාධාවක් කියලා අවබෝධය නැතිකම. අතීතයේ සෙරෙප්පු තිබ්බේ නෑනේ. තබර ආදී නිෂ්පාදනය කරපු. ඒ නිසා බුදුහාමුදුරුවෝ සත්වහන් වලින් හදපුවා තහනම් කරා එච්චරයි. නමුත් වර්තමානයේ හාමුදුරු කෙනෙක් සෙරෙප්පුව දැම්මා කියලා එතන සීලයට ඒක ගැටලුවක් වෙනවද නැද්ද? ගැටලුවක් වෙන්නේ නැහැ. සෙරෙප්පු දෙකේ නෙවෙයි සීලේ තියෙන්නේ. තමන් මනාව වඩන සිතුවිලි තුළ තමන් මනාව කරන ක්‍රියාවන් තුළ තමයි සීලය තමන්ගේ ජීවිතය තුළ වර්ධනය වෙන්නේ. දැන් ඔබ අටසිල් සමාදන් වෙලා ඉන්නවනේ. අටසිල් සමාදන් වුණාට අපි ඒක වඩන්න ඕනේ. ඒවා කැඩෙන කාරණාවන් වලට යොමු වෙන්න හොඳ නැහැ. එතකොටයි ඔබ අපට සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ වැඩම කරපු භික්ෂුන් වහන්සේලාට නේද පාදෝවණේ කරනකොට හොඳට කකුල් නේද පාදෝවණේ කරා විස බීජ ආදී තියෙන ඒ වගේ නේද තවත් කෙනෙකුට විස බීජ ගෙදරට ආවට පස්සේ විස බීජ ශරීරගත වෙයි කුමන හෝ ඒකෙන් බලපෑමක් ඇති වෙයි කියන කාරණාවමත්. ඒ නිසා ඒ බුදුහාමුදුරුවෝ ඒකේ ආනිසංස දේශනා කරනවානේ. බලන්න අටුවාවල එහෙම තියෙනවා පාදෝවණේ කිරීම සම්බන්ධ. එතකොට හොඳට හාමුදුරුවන්ගේ පාදෝවණේ කිරීම සිද්ධ කරන්නට ඕනේ. වතුර දාලා ඒ පාදෝවණේ කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ පාදෝවණේ කරන වෙලාව තුල අපිට සිතුවිල්ලක් ඇති වෙන්න ඕනේ. මොකද්ද? මොකද්ද ඇති වෙන්න ඕනේ සිතුවිල්ල? සංසාරේ කවදාකවත් මට මගේ ශරීරයේ දද කුෂ්ඨ රෝග කිසි දෙයක් වැළඳෙන්න එපා. මට මේ ආනිසංසයේ නිවන් දකින්න මොහොත දක්වාම භවයේ දක්වාම මගේ ජීවිතේට මේ ආනිසංසය ලැබෙන්න ඕනේ. අපි අද වෙනකම් පින්නතුනේ ඔය කාරණාව හිතේ තියාගෙන පාදෝවණේ කරේ චාරිත්‍රයක් කියලා හිතාගත්තා. කකුලට වතුර ටිකක් දැම්ම පොඩි දරුවෙක් තියලා පිහ දැම්මා. ගෙට වැඩමුවා දානේ පූජා කරා. ඕක අපි ගොඩාක් අද චක්‍රයක් රාමුවක් චාරිත්‍රයක් වශයෙන් කරන්නේ. අවංකවම කරන අය ඉන්නවා. අවබෝධයෙන් කරන අයත් ඉන්නවා. එතකොට මම මේක කිව්වේ පොදුවේ හැමෝටම මේ කාරණාව දැනගන්න ඕන නිසා. ඒ නිසා පින්නොතින් ඔන්න අවබෝධයේ තියෙන්න ඕනේ. පාදෝණේ කරනකොට හිතන්න ඕනේ කාරණාව තමයි මට සසරේ කවදාකවත් දද කුෂ්ඨ හොරි කිසි දෙයක් ශරීරයට වැළඳෙන්න එපා. දරුණු රෝග මගේ ශරීරයේ වැළඳෙන්නට එපා. මේ පිරිසිදු කරනවා වගේම මගේ ශරීරයත් පිරිසිදුව තියෙන්න ඕනේ. ඕකයි ප්‍රාර්ථනාව. පුරපින්නතුනි දරුවලව පාදෝණේ කරනවා නම් ඒ දරුවට ඒ කාරණාව කියලා දීලා පුරුදු කරලා එහෙම කරන්න. එහෙම නැත්නම් කවුරු හරි බලන් හිටියොත් එහෙම සාමාන්‍ය හාස්‍යයට ලක්වන කාරණා බවට පත් වෙනවා. පුංචි දරුවා හිතාගන්නේ හැමදේම වතුර ටිකක් දාලා රෙදි කෑල්ලෙන් කකුලේ බුවාම මේක තමයි පාදෝණේ කරනවා කියලා කියන්නේ.
එතකොට එහෙම ඉතාල ලොකු වෙලත් ඒ දරුවා ඔය විදිහටම ඔබ කරනවා. ඒ දරුවගෙන් පස්සේ ඉදිරියටත් ඔය විදිහටම යනවා. ඒ නිසා ඔය දේවල් පින්නතුනි අපි අවබෝධයෙන් කරන්න ඕනේ. නිකන් ඉඳලා පින් කරන්න පුළුවන්, නිකන් ඉඳලා කුසල් වඩා වර්ධනය කරගන්න පුළුවන් දේවල්. ඒ නිසා ඔය කාරණාවන් අවබෝධ කරගන්නට ඕනේ ජීවිතේ. බණ අහනවා කියලා කියන්නේ ඔන්න ඕකයි. දැන් මේ උග්‍ර කියන ගෘහපතියක් මේ හාමුදුරුවන්ට ඔය විදිහට ධර්මයේ කෙරෙහි පැහැදීම, සංඝයා කෙරෙහි පැහැදීම, බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදීම ඔන්න ඔය විදිහට. ඊළඟ කාරණාව තමයි මෙයා මේ විදිහට භික්ෂූන් වහන්සේලා ඇසුරු කරන්නේ. දැන් පැහැදිලා ඉන්නේ දරුවන් කෙරෙහිම. මෙයා කියනවා හාමුදුරුවනේ ස්වාමින් වහන්සේ මම භික්ෂූන් වහන්සේලා ඇසුරු කරනකොට සකසා ඇසුරු කරමි. කවදාකවත් සකස් කරන්නේ නැතුව හාමුදුරුවෝ හමු වෙන්නේ නෑ මම. වර්තමානයේ වැදගත්ම කාරණාව. මොකක්ද මේ සකසා භික්ෂූන් ඇසුරු කරනවා කියන්නේ? සකසා තෙරුවන් ඇසුරු කරනවා කියන්නේ මොකක්ද? මම බුදුහාමුදුරුවන්ගේ දන් ගන්නම්කෝ. ඔන්න දැන් හදිස්සියේ අපි එනවා පන්සලට. තෙල් මල් පහන් සියල්ල අරගෙන එනවා බෝධිය ළඟ. මොකක් හරි කරදරයක් වෙන්නත් ඒ බෝධිය මතක් වෙන්නේ නේද? අපල විභාගය ඉවර වුණාම බෝමලුව කොළ වලින් පිරෙනවා. නැද්ද එහෙම? බෝධියට නිදහසක් නෑ විභාග තියෙන කාලෙට. අපට අපල හැදෙන කාලෙට බෝධියට නිදහසක් නෑ. අතු ගාලා තියෙන එක මේ පැත්තෙන් අතු ගාලා නෑ. එහෙමනේ අපි නේද? හැමෝම නෙවෙයි සමහර අය. නමුත් අපල විභාගයේ වරුණු දාට බෝධිය නැවත කොළවලින් පිරෙනවා. ඉතින් ඔහොම අපි එන අය මොකද කරන්නේ පින්වතුනි? දැන් බෝධිය වටේම මල් පූජා කරලා තියෙනවා, පහන් පත්තු කරලා තියෙනවා, පැන්කල තනින් තන තියලා තියෙනවා. අපිත් ගෙනාපු මල් ටිකයි තෙල් මල් ළඟම කෝරුයි කොයි හරි තියලා පත්තු කරලා ඔන්න වැදලා ගාතාවක් කියලා යනවා. සමහර වෙලාවට සමහර ඇත්තෝ මල් පූජා කරනකොට අර බෝමලු එහෙම නැත්නම් ආසනයේ තියෙන මල් ටිකවත් අයින් කරනවද? අයින් කරන්නේ මේ උග්‍ර කියන ගෘහපතියා කියනවා මම කවදාකවත් එහෙම කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඇසුරු කරනකොට සකසා ඇසුරු කරන්නේ. ධර්මයේ ශ්‍රවණය කරනකොට මම සකසා ශ්‍රවණය කරන්නේ. කවදාකවත් මගේ හිතේ ධර්මයේ කෙරෙහි සැකයක් නැහැ. බුදුහාමුදුරුවෝ කෙරෙහි සැකයක් නැහැ. හිත සකස් කරගෙන ඉන්නේ සංඝයා කෙරෙහි සැකයක් නැහැ. මෙයා හාමුදුරුවෝ ඇසුරු කරනකොට වැදලා පැහැදුණු සිතින් ගෞරවයෙන් යුක්තවයි ඇසුරු කරන්නේ. මෙයා කියනවා මට හාමුදුරුවෝ බණ කිව්වේ නැත්නම් මම හාමුදුරුවන්ට බණ කියනවා. මේ හාමුදුරුවෝ එක සාකච්ඡාවේදී කියන්නේ බැරි වෙලාවක් මට හාමුදුරුවෝ ධර්ම කාරණා කියලා දුන්නේ නැත්නම් මම දන්න දහම් කාරණා අපේ හාමුදුරුවන්ට කියලා දෙනවා. එහෙමයි මං හාමුදුරුවෝ ඇසුරු කරන්නේ. එහෙමයි මහා සංඝය ඇසුරු කරන්නේ. අද කාලේ ගත්තාම අපි අටපිරිකර පූජාවන් කරනවනේ. එක හාමුදුරු කෙනෙක් දවසක් පින්වතුනි ගමනක් වැඩම කරනවා. ගමනක් වැඩම කරනකොට වැසිකිළියට යන්න උවමනාවක් වෙලා මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? තියෙන ප්‍රදේශයේ පන්සලක වැසිකිළියකට යන්න ඕන කියලා කතා බහ කරගෙන යනවා. ගියාට පස්සේ දැන් වැසිකිළියට යනවා. වැසිකිළිය හරියට හදලත් නැහැ. නමුත් පන්සලේ කාමරවල අටපිරිකර කොට ගහලා කාමර කීපයකම අටපිරිකර ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ වැසිකිළියට ගිහින් ඇවිල්ලා දැන් වැසිකිළියට යන්න බැරි තරමට පෝච්චියක් කටන් වැටලා. ඉතින් මේ හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේ මේ අටපිරිකර ටිකවත් විකුණලා වැසිකිළිය හදාගන්න. ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වලු ඔය අටපිරිකර විකුණුවොත් එහෙනම් මට මේ ගමින් යන්න වෙයි. මොකක්ද ඒකට හේතුව කියලා ඇහුවා. මේ පන්සලේ ඉස්සරලා හිටපු හාමුදුරුවෝ
ඔය අටපිරිකර විකුණලා පන්සල දියුණු කරන්න ගිහිල්ලා ගමේ මිනිස්සු එකතු වෙලා ගහලා පැන්නුවා කිව්වා. ඔන්න මිනිස්සුන්ගේ අවබෝධය. සමහර වෙලාවට සමහර දේවල් පූජා කරනවා පූජා කරලත් අවුරුදු ගානකට ගියාට පස්සෙත් මොකද කරන්නේ? අපි ඇවිල්ලා බලනවා අපි දුන්නු එක පන්සලේ තියනවාද? ආම්දුර කාට හරි දීලා නැහැ. ඒ අවබෝධයෙන් පූජා කරලාද? නැහැ. දානේ පූජා කරලා නේද? අපි එක එක දේවල් බලාපොරොත්තු වෙන අවස්ථා තියෙනවා. සමහර නේද? තැන්වල. දොර පින්නතුනි අපේ දානේ වැළඳුවට පස්සේ පහුවදාට අපි ඒක අයින් කරලා දානවා. වළඳපු අපි ළඟවත් ඒ දානේ අවසානෙට නෑ. නමුත් දානේ පූජා කරලා අවබෝධය නැති අය මොකද කරන්නේ? අපිනේ කන්න දුන්නේ නේද? කොහොම කියන්නේ නැද්ද? කියනවා. පහුගිය දවස්වල හාමුදුරුවෝ ගැන කතා වෙන සිදුවීමක් ලෝකයක් කතා වෙන නේද? දෙයක් මේ ඊයේ පෙරේදා අපට අහන්න ලැබුණානේ. ඉතින් මේක සමාජ මාධ්‍ය හැම ඔක්කොම මොකද කරේ? හාමුදුරුවන්ට බැන්නා. ඒ හාමුදුරුවන්ට බැන්නට ගැටලුවක් නැහැ. අපි යාලා ජීවරධාරීන් කියලා හඳුන්වන්නේ. නමුත් බැනලා තිබ්බේ කොහොමද? සංඝ සමාජයේටම. ඒතර අවබෝධයක් එතන අවබෝධය නැති කරන. ඒතර හාමුදුරුවෝ අතර අයද හාමුදුරුවෝ විතරද වැරදි කරන්න ආන්නේ? සමාජයක් වුණාම ඕනෑම සමාජයක් තුළ පින්වතුනි වැරදිකාරයෝ ඉන්නවා. ඒක හාමුදුරුවෝද එහෙම නැත්නම් ක්‍රිස්තියානි ආගමේ අයද ගිහි සමාජයේ තුලද එහෙම කියලා නැහැ. රහත් නොවුනොත් ඕනෑම සමාජයක් තුල වැරදිකරුවෝ දකින්නට ලැබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් පින්වතුනි අපි වරද්දගෙන තියෙනවා සමස්තයකටම අපහාස කරන්න. එකෙන් පව පුරව ගන්නේ කවුද? නොදැනුවත්කම නිසාම අපිම පව පුරව ගන්නවා. අද අපිට ආමුද්‍රවන්ට වදින්නේ අපි කොහොමද? පෞද්ගලික නෙවෙයි වදින්නේ. යේච බුද්ධාති චාත යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාචේ බුද්ධාං වන්දාමිස. ତර මේ විදිහට තෙරුවන්ටම නේද? දත්තාම බුදුහාමුදුරුවන්ට ධර්මයට සංඝයාට අපි වන්දනා කරනවනේ. අපි වන්දනා කරන්නේ එදා බුදුහාමුදුරුවෝ දෙබස වැඩ සිටියේ ආරම්භ වූ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් අද දක්වා වැඩ ඉන්න ඉදිරියේ පහළ වෙන මේ තුන්කල් වර්තී මහා සංඝ රත්නයේ පෞද්ගලිකව නෙවෙයි අපි වන්දනා. එතකොට බැන්නත් ඒක එහෙම තමයි සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේලාටත් බැනලා අතීතයේ වැඩ හිටපු සීලෝර්ධ වයෝර්ධ ගුණෝර්ධ මහා සංඝයාටත් අපි බැනලා නොදැනුවත් උනත් අපි අකුසල් දහම් සිද්ධ කරගෙනද නැද්ද? සිද්ධ කරගෙන. එනිසා පින්වතුනි හැම දෙයක් තුළම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන තරමටම පින් කුසල් රැස් කර ගන්නට පුළුවන්. අකුසල් පාපයන්ගෙන් ඈත් වෙන්නට අපි හැම කෙනාටම පුළුවන්කම මේක මේ උග්‍ර කියන ගෘහපතියා මේ හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරනකොට කිව්වා. ඒ නිසා මම කවදාකවත් හාමුදුරුවෝ ඇසුරු කරනකොට සකස් කරන්නේ නැතුව ඇසුරු කරන්නේ නැහැ. මගේ හිත සකසාගෙනමයි මම හාමුදුරුවෝ ඇසුරු කරන්නේ. දැන් අපි සමහර වෙලාවට අටපිරිකරයෙන් පූජා කරන්න සමහර ඇත්තෝ එනවනේ. එන ගමන් අපි සකස් කරගෙන ආවේ නැත්නම් අපට හිතෙනවා මොකද්ද? පූජා කරාට වැඩක් නැහැ කාට හරි විගුණයිනේ. එහෙම හිතෙන්නේ නැද්ද? ඕව පූජා කරාට අහපවෝක කාට හරි විගුණනවනේ. එහෙම හිතලා සමහර අය නේද පූජාවන් කරන්නේ නැද්ද? කරනවා. සිවුරක් කරගෙන පූජා කරන්න නේද? එන ගමන් සිතුවිලි රාශියකට අපි මුහුණ දෙනවා. ඔබ පූජා කරාට වැඩක් නැහැනේ. ආම්දුරු අදිනේකුත් නැක විකුණලා දායි. පූජා කරා නම් ඒක පූජා කරා. ආම්දුරු විකුණුවත් එකයි නේද? මැල්ලුම් හදාගෙන වැළඳුවත් එකයි. Taman දුන්නා නම් ඒක දීලා ඉවරයි. අය ඒකේ බලන්න එපා.
අර මම උලදිම කතාවක් කිව්වේ එක හාමුදුරු කෙනෙක් පූජාවක් පැවැත්තුවා කියලා. ඉතින් මේ හාමුදුරුවෝ පූජාව පවත්වලා අවසානයේ පඩිපෙළෙන් බැහැගෙන එනකොට ඒ පන්සලේ හාමුදුරුවන්ගේ ප්‍රධාන දායකයා එහෙම නැත්නම් ඒක සංවිධානය කරපු පුද්ගලයා කියනවලු බලන්න හාමුදුරුවනේ අර මිනිස්සු රත්තරන් මුතු මැණික් ගන්න පොර කෑම අපරාධ නේද පූජා කරේ කියලා. මේ හාමුදුරුවෝ කියනවලු දායක මහත්තයා දායක උන්නේ මම පූජා කරලා ඉවරයි. මට පූජා කරපු දෙයකින් අය කිසිම වැඩක් නැහැ. පූජා කරා නම් පින්නතුනි අපට අයකින් කිසිම වැඩක් නැහැ. හිතේ සතුට ඇති කරගන්න මම පූජා කරා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ පූජාව කරේ. අනේ සාදු සාදු සසරට මට පින් ලැබේවා කියන සිතුවිල්ල ඇති කරගන්න. දන් දීලා නැවත නැවත ඒක කියා පරි නේද? දොස් නැගුවොත් අකුසල් සිද්ධ වෙනවා. අර පුරාණ කවියක් තියෙන්නේ. දානෙට බනට පිරිතට හත් වලාමෙට යන්නට වේවි අඩ ගහනා වෙලාවට. සුළුවෙන් නමුත් අපගෙන් වුණු ප්‍රමාදෙට කුල කීමට ගනී දුන්බත් ඇතේ සිට. එහෙම ඇත්තෝ නැද්ද? සමහර වෙලාවට ඉන්නවා. නේද? හාමුදුරුවෝ වළඳලා ඒක වැසිකිළියට නේද බහැර කරලත් ඉවරයි. නමුත් අපි තව හිතේ තියාගෙන ඔය විදිහට මොකද කරන්නේ? අකුසල් රැස් කර ගන්නවා. ඕක ඉස්සර පන්සල් වල සමහර වෙලාවට නායක හාමුදුරුවෝ ගහලා තිබුණා. ඒකෙමුත් දුන්නේ මොකද්ද? මිනිසුන්ට බැන්න නෙවෙයි, අපහාස කරා නෙවෙයි. මිනිසුන්ට හැදෙන්න ලොකු පණිවිඩයක් ඒකෙන් ඒ හාමුදුරුවෝ සමාජගත කරනවා. අපි හිතන්නේ සමහර වෙලාවට දැම්මොත් නේද අපටමයි දාලා තියෙන්නේ. එහෙම හිතුනොත් ඒකට හේතුව මොකක්ද මම කියන්නේද? ඔයද මම කියපු කවිය කාට හරි වැදුනා වගේ දැනුණා නම් ඒකට හේතුව මම කියන්නේද? ඒ අයගේ හිතේ තියෙනවා අපෙන් කාලා ඉන්නේ. ඕක තියෙන තරමටම ওই කවිය තමන්ගේ හිතට වදිනවා. ඒක හැමෝටම පොදුයි. ඒ නිසා අවබෝධය තමයි හරිම වැදගත් වෙන්නේ. හාමුදුරුවෝ ඇසුරු කරනකොට සකස් කොටම ඇසුරු කරන්නේ. නේද? වෙලාවට එනවා චරිස්සහතික එහෙම ගන්න කඩාගෙන බිඳගෙන තඩ බඩ ගාලා හදිස්සියෙන් දැන් ඉස්කෝලෙන් කිව්වේ හාමුදුරුවනේ චාර්ජ සහතිකයක් ගන්න ඕනේ කියලා. කඩාගෙන බිඳගෙන එනවා. තොර සකස් කරගෙන ඇසුරු කිරීමක්ද ඒ නෑ. සමහර වෙලාවට අපි වැඩි කරනොත් ඇති ගිහිල්ලා දැක්ම ගන්න ඕනේ කියලා ඉක්මනට එනවා. එහෙම කරන අය නැද්ද? ඉන්නවා. නමුත් අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. අවබෝධයෙන් කටයුතු කරන තරමටමයි අපට පින්නතුනි යහපත උදා වෙන්නේ. ඒ එන වෙලාවට පන්සලේ හාමුදුරුවෝ හිටියේ නැත්තම් දඩිබිඩියේ හදිස්සියේ එන වෙලාවට එන්නේ ටිකක් කලබලෙන්නේ. හාමුදුරුවෝ හිටියේ නැත්තම් මොකද වෙන්නේ? සමහර වෙලාවට තමන්ගේ හිතේ සිතුවිලි අයහපත් වෙන්න පුළුවන්. කොයි වෙලාවෙ ආවත් හාමුදුරුවෝ පන්සලේ නෑ. කවුද අකුසලයේ කරගෙන තියෙන්නේ? තමන්ම තමයි. නොදැනුවත් වුණත් තමන්ගේ හිත දූෂණය කරගත්තා. සිතුවිල්ලෙන් හිතුවයකෝ අපි එනකොටම නෑනේ. අන්න අකුසලයක් සිද්ධ කරගත්තා. සසර තවත් බැද තබන කාරණා රැස් කරගත්තා. ඒකයි පින්නතුනි මේ උග්‍ර ගෘහපතියා අර හාමුදුරුවන්ට කියනවා මම කවදාකවත් හාමුදුරුවන්ට දේශ සහගතව කටයුතු කරලා නැහැ. අවසාන වෙනකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මෙයා කියන කවදාකවත් මම දේශ සහගතව කටයුතු කරේ නැහැ. ඊළඟ කාරණාව වශයෙන් මෙයා කියනවා පින්නතුනි මට භාර්යාව 4 දෙනෙක් ඉන්නවා. ඒ කාලේ පිරිමි හරි වාසනාවන්තයි. භාර්යාව 4 දෙනෙක් හිටියේ. එක ගෙදරම හිටියේ. දැන් නම් නිත්‍යානුකූලව එක්කෙනයි නිත්‍යානුකූල නොවන අය ගොඩයි. ඒ කාලේ 4 දෙනාම නිත්‍යානුකූලව තමයි ඉඳලා තියෙන්නේ. ගෘහපතියෙක්
හොඳට මිල මුදල් වස්තුව ධනෙ තිබුණ මිනිස්සේ. මෙයා බුදුහාමුදුරුවන්ගේ මේ කාරණා තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරලම ඉන්න මිනිස්සේ පැහැදුණු කෙනෙක්. ඒ නිසා මේ හාමුදුරුවන්ට කියනවා මට භාර්යාව 4 දෙනෙක් හිටියා. මම පන්සිල් තමයි ඒ වෙනකන් ආරක්ෂා කරේ. නමුත් ධර්මයේ වටහා ගන්න මම අබ්‍රහ්මචාරී මිනිසෙක් බවට පත් වුණා. මම ගෙදර ගියා බුදුහාමුදුරුවෝ හමු වෙලා. ගෙදර ගිහිල්ලා මම භාර්යාවන්ට කිව්වා කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ගෙදර වලට යන්නත් පුළුවන්. නැත්තම් මාත් එක්කම ඉන්න පුළුවන්. කවුරු හරි එක්ක සම්බන්ධයක් එහෙම තියෙනවා නම් එයා එක්ක විවාහ වෙන්නත් පුළුවන්. අදින් පස්සේ මම අබ්‍රහ්මචාරීව මගේ ජීවිතයේ කටයුතු සිද්ධ කරනවා. සසර වෙනුවෙන් මම සසර කෙටි කර ගන්නට කටයුතු කරනවා. දැන් මේක කියපු ගමන් එක පිළිදක් කියනවා නේ මං ආදරය කරන මිනිස්සෙක් ඉන්නවනේ. දැන් මෙච්චර දවසක් හොරෙන් ආදරය කරලා තිබ්බේ. මෙයා කියනවා මං ආදරය කරන මිනිස්සෙක් ඉන්නවා. දැන් උග්‍ර කියන සිටුවරයා කියන එහෙමනම් හොඳයි. අපි මේ වහය ලස්සනට කරලා දෙන්න. හොරෙන් යන්න එපා. මම මේක ලස්සනට මගේ වේදෙන්න කරලා දෙන්නම් කියලා තමන්ගේ බිරිඳටම නේද? ඒ ආදරය කරන මිනිස්සයා ගෙන්නලා අතපෙන් වක් කරලා විවාහය ලස්සනට සිද්ධ කරලා දුන්නා. එයි මෙයා සසර ගැන අවබෝධ කරගත්තු නිසා. එක බිරිඳක් වුණා මම එහෙනම් ඔබ අබ්‍රහ්මචාරීව කටයුතු කරනවා නම් ස්වාමීනි මම මව්පියන් ළඟට ගිහිල්ලා ඒ කටයුතු කරනවා ගෙදරට වෙලායි. අනිත් දෙන්න කිව්වා මම අපි දෙන්න කොහෙවත් යන්නේ අපිට ඒ කාමයෙන් වැඩක් නෑ. අපි ගෙදරට වෙලා ඔබට උපස්ථාන කරගෙන ඔබත් එක්ක මේ විදිහට කටයුතු කරනවා. මේ ගෘහපතියා කියනවා මේ මගේ බිරිඳ මාව හැරදාලා යනකොට තවත් ස්වාමියෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දැනගන්නකොට මට දුකක් ඇති වුණේ නෑ. මට වේදනාවක් ඇති වුණේ නෑ. හරි පුදුමයි හාමුදුරුවනේ. හරි පුදුමයි ස්වාමින් වහන්සේ. මට ඒකේ කලකිරීමක් ඇති වුණේ නෑ. එයි මෙයා දහම අවබෝධ කරගෙන. අද නම් එහෙම කිව්වොත් මට ඔබ එක්ක ඉන්න බෑ වෙනස් විවාහයකට යන්න ඕන කිව්වොත් අතේ තියෙන්නේ මොකද්ද? එන ආවේගයට ජීවිත හානියක් පවා සිද්ධ කරනවා. අවබෝධය නැති තැන සමහර වෙලාවට නේද? අපි කරන දේවල් පස්සේ කල්පනා කරනකොට මැරෙන මොහොත දක්වාම අපි ජීවිතේ විඳවන අවස්ථා තියෙනවා. මේ ජීවිතේ විඳින්නනේ තියෙන්නේ. ඕන කෙනෙකුට ජීවිතේ විඳින්න පුළුවන්. එයා විඳවනවා නම් ඒක මහා අපරාධයක්. ඒකට හේතුව අවබෝධය නැතිකම වෙන්නත් පුළුවන්. සසර ගනුදෙනු සමහර වෙලාවට ඒවට මුල් වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් ජීවිතේ විඳවන්නේ ඇයි විඳින්නේ නැතුව අවබෝධයම නැතිකමට. ඉතින් මේ හාමුදුරුවන්ට කියනවා මට ස්වාමින් වහන්සේ කිසි වේදනාවක් දැනුනේ නැහැ. හරි පුදුමයි ඒක. ඊළඟ කාරණාව වශයෙන් මේ කාරණාවක් කිව්වට පස්සේ මෙයා කියනවා බුදුහාමුදුරුවන්ගේ දහම බුදුහාමුදුරුවෝ මට ලස්සනට පැහැදිලි කරා. සීල කතා, ස්වර්ග කතා, දාන කතා මේ හැමදේම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා සාමුක්ඛංශික දේශනාව මට පැහැදිලි කරා. මොකක්ද? දුක්ඛාරය සත්‍ය, චතුරාර්ය සත්‍ය දන්නව නේද? චතුරාර්ය සත්‍ය දන්නවා. දුක දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ කාරණා හතර මට අවබෝධ වුණා. ඒ තුලින් ස්වාමින් වහන්සේ මම අටවෙනි කාරණා වශයෙන් මං සෝවාන් තත්වයටපත් වුණා. බුදුහාමුදුරුවන්ගේ මේ සූත්‍රය ඉවර වෙනකොට වේසාලික උග්ග සූත්‍රය ඉවර වෙනකොට මම සෝවාන් වුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන
මේ සංයෝජන මම ප්‍රහීන කළා. අවසානයේදී පංච සංයෝජන එහෙම නැත්නම් පංචෝරම් භාගීය සංයෝජනයන් මම ප්‍රහීන කළා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ මේවා ප්‍රහීන කළා. ඒ නිසාමයි හාමුදුරුවනේ මම ගෙදර ගිහිල්ලා බිරින්දවරුන්ට මේ කාරණාව කියලා ඒ අය මගෙන් වෙන් වෙලා යනකොටම මට දුකක් දැනුනේ නැත්තේ මට ජීවිතේ මොකක්ද කියන එක අවබෝධ වුණ නිසා. කාමයේ කියන එක මේ ජීවිතේ කියන එක తాවකාලිකයි. කාමය තදින් අල්ලගන්න දෙවිව ඒ කෙරේ යොමු වෙන්න සසරට බැඳ තබනවා. සසරේ නැවත ඉපදෙන්නට මූලයක් ඒකෙන් නිර්මාණය වෙනවා. ඒ නිසා මම ඒක ප්‍රහීන කළ නිසා මට ඒකෙන් දුකක් නැති වුණා කියන එක මේ විදිහට එකින් එක කාරණාව මේ හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. මේ හාමුදුරුවෝ කාරණාව අහලා අවසානයේදී දැන් උදේවරුේ ආවේ. අවසානයේදී එයා එක කතා බහ කරලා ඉවරලා බුදුහාමුදුරුවෝ ළඟට යනවා. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මේ විදිහට Taman දැනගත්තු කාරණා බුදුහාමුදුරුවන්ට කියනවා. මෙයා කියනවා මෙන්න මේ කාරණා 8 තමයි මම ඔබ වහන්සේලාට තියෙනවා කියලා කිව්වේ. නමුත් කුතුහලයක් ඇති කරන්න ඕන නිසා මම විස්තර කරේ නෑ. මම දැනන් හිටියා එක භික්ෂුවක් ගිහිල්ලා මේක මේ විදිහටම විමසනවා. මම කියනවාටත් වඩා උග්ග ගෘහපතියා පැහැදිලි කරනකොට ප්‍රායෝගිකව පෙන්වා දෙනකොට ඔබ වහන්සේලාට මේක අවබෝධ වෙනවා. එනිසා මේ හාමුදුරුවෝ අනිත් භික්ෂුන් වහන්සේලා ඉදිරියේ බුදුහාමුදුරුවන්ට මේක කියනකොට සියලු දෙනාම පින්නතුනේ එතන හිටපු සෝවාන් සකෘදාගාමී ආදී තත්ත්වයන්ටපත් වෙනවා. ඒකයි බුදුහාමුදුරුවන්ගේ පින්නතුනේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. බුදුහාමුදුරුවෝ සමහර වෙලාවට එතනදී මේ භික්ෂුන්ට මේ කාරණාව පැහැදිලි කරන්න ගියා නම් ඕක අවබෝධ වෙනව අඩු වෙන්න පුළුවන්. එක බුද්ධි මට්ටමේ අය ඉන්නේ රහතන් වහන්සේලා නෙවෙයි එතනදී. ඒ නිසා එක බුද්ධි මට්ටමේ හිටපු අය නිසා මේක මේ මිනිස්යා ළඟට ගිහිල්ලා අහනකොට මේ අයට ප්‍රායෝගිකව මේ ජීවිතේ මේක දකින්නට පුළුවන්. බිරින්දෑවරු නේද? ඒ විදිහට වෙන් වෙලා යනකොට මට දුකක් දැනුන්නේ නැහැ කියනකොට බුදුම සහගත වෙනවා. එතකොට බලන්න පින්නතුනි. බුදුහාමුදුරුවෝ කියන්නේ මහා ශ්‍රේෂ්ඨ සම්පන්න ගුරුවරයෙක්. උන්වහන්සේගේ ඒ ඥාන ශක්තිය ලෝකයේ ධර්ම අවබෝධ කරන්න භාවිතා කරපු ක්‍රම ශිල්ප ප්‍රායෝගික ක්‍රමවේද හරිම ලස්සනයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කාරණා පැහැදිලි කළේ. මෙතන තව කාරණාවක් තියෙනවා. දෙවියෝ ඇවිල්ලා මේ උග්‍ර ගෘහපතියෙක් කතා කරනවා. දෙවියොත් ඇවිල්ලා කියන්නේ කවුරු ගැනද? බුදුහාමුදුරුවෝ ගැන. බුදුහාමුදුරුවෝ ඔබ ගැන මේ වගේ වර්ණාවක් කරන්නේ භික්ෂුන් වහන්සේලා. මෙයා කියනවා දෙවියෝ මාළඟට ඇවිල්ලා කතා කරා කියලා මම මාන්නයෙන් උඩඟු වෙන්නේ නැහැ. සමහර අය එහෙම නේද? කවුරු හරි උසස් කෙනෙක් ඇවිල්ලා කතා කරාම ටිකක් ඉහළින් වගේ ඉන්න ගන්නවා. මෙයා කියනවා මට දෙවියෝ ඇවිල්ලා මා කෙරේ කතා කරා මම ඒ නිසා උඩඟු වෙන්නේ නැහැ. මට මේ දේ ලැබුණේ කවුරු නිසාද? බුදුහාමුදුරුවෝ නිසා. ධර්මයේ නිසා සංඝයා නිසා කවදාකවත් මම ඒ කෙරේ හිතේ පුංචිවත් තරහක් සැකයක් මගේ හිතේ නෑ. තෙරුවන මම හැමදේම විශ්වාස කරනවා. ඒ නිසා පින්නතුනි බුදුන් කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ ඔබ අබමල් රේණුවක තරම්වත් තරහක් වෛරයක් සැකයක් හදවතේ ඇති කරගන්න එපා. පව් සිද්ධ කරගන්න එපා. අකුසල් එකතු කරගන්නට එපා. සමහර වෙලාවට පින්නතුනි අපි වැරදි කාර්යයන්ට දඬුවම් දෙන්න ගිහිල්ලා සිත දෝෂණය කරගත්තාම අවීචයේ බොහෝ කාලයක් දුක් විඳිනවා. අපි දන්නවා රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා දෙමව්පියෝ මරලා නේද අවසානයේ රහත් වෙලා සසරින් එතර වුණා. කවුද ඒ රහතන් වහන්සේ? බුදුහාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවකයන්
මොගලන් මහරහතන් වහන්සේ නේද? ආත්ම ගානකට උඩදී නේද? ඒ විදිහට දෙයක් වෙලා නමුත් කාලයත් එක්ක කර්මයේ ගෙවලා ඉවර වෙලා රහත් වුණු ආත්මේ සොරුන්ගෙන් ගුටි කෑවා. මේක නේද? ඒ සොරු ඔගේ අටුවාවල සඳහන් වෙනවා පින්නතුනි මේ මුගලන් මහරහතන් වහන්සේ පෙර භවයේ දෙමව්පියන්ට ওই විදිහට දඬුවම් දීලා මරලා දාලා ගියාම මෙයාලා දකිනවා. දැකලා මෙයාලා හිත දූෂණය කරගන්නවා. මොකද්ද? මේ දේ කරපු මේ අපරාධේ කරපු මේ මිනිස්සයා හම්බුනොත් මොන භවයක හරි කමක් නැත් ගහලා පොඩි කරලා මරලා දාන. එතන ඉඳන් ඒ දූෂණය කරගත්තු සිතුවිල්ල නිසා නේද? දිගින් දිගටම ඕක එයාලා භවය තුල අරගෙන ආවා. අටුවාවල සඳහන් වෙනවා දෙමව්පියෝ මරලා මුගලන් මහරහතන් වහන්සේ කර්මයේ ගෙවලා රහත් වුණා. නමුත් අර පාපේ දැකලා වරදට දඬුවම් කරන්න ඕන කියලා හිත දූෂණය කරගත්තු අය තාමත් අවීචයේ දුක් විඳිනවා. බලන්න හිත දූෂණය කරගන්න තරමටම අපි පින්වතුනි තාම නේද දුක්ඛති තැන්වලදී උත්පත්ති ලබන්නට හේතුවක් බවට පත් වෙනවා. කර්මයක් ඒකෙන් සකස් කරනවා. ඒ නිසා සමහර දේවල් වලට දඬුවම් දෙන්න ගිහිල්ලා හිත දූෂණය කරගන්න එකත් මහා අවීචයේ දුක් විඳින්නට හේතුවක් බවට පත් වෙනවා. ඔන්න ඒ කාරණා අවබෝධ කරගන්න. දෙමව්පියන්ට දුවදරුවෝ වශයෙන් සලකන්නට ඕන. ඒ කාලයේ ගෙවිගෙන යනවා. ඉතින් ඕක තමයි පින්නතුනි වේසාලික උග්ග කියන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට අවබෝධ කරලා දුන්නු කාරණා. ඒකට අපේ ජීවිතේට ගන්න තියෙනවා තෙරුවන් කෙරේ ගෞරවයේ විශ්වාසය ඇති කරගන්න. සමහර වෙලාවට නේද අපි හාමුදුරුවෝ එක්කෙනෙක් කරන වැරද්දක් නිසා විශාල වශයෙන් බැලලා පව් පුරව ගන්න. වැරද්ද කරපු කෙනත් නිවැරදි කරගෙන සසරින් එතර වෙනවා. වටේ ඉඳන් පව් පුරවගෙන වටේ ඉඳන් අකුසල් රැස් කරගත්තු අය මේ සසරේ නැවත මෙරි උපදිමින් අවීචයේ උප්පත්තිය ලබන. මේක අවබෝධ කරගන්න. අනුන් නිසා මොකටද අපි පව් සිද්ධ කරගන්නේ? අනුන් නිසා මොකටද අපි දුක් විඳින්නේ? අනුන් නිසා මොකටද අපි අවීචයේ ගිහිල්ලා ඉපදෙන්නේ? ගොඩේමක් නැහැ. ඔව අවබෝධ කරගන්නකො නිවැරදිව කටයුතු කරන්නකො මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ ලෝකයට දුන්නේ ඔය ජීවිතේ හදාගන්න. සසර කියන්නේම දුකක් පිටුද. ඉපදීම කියන්නේම දුකක්. අපට ඇගේ හයි ශක්තිය තියෙනකම් දෙයක් කරගන්න පුළුවන්කම තියෙනකම් බලයේ ශක්තිය තියෙනකම් ඒක ටිකක් සැපයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් තමන් එක්ක ඉන්න අය ලෙඩ වෙනකොට, තමන්ගේ අම්මා තාත්තා ලෙඩ වෙනකොට, තමන් ළඟ තමන්ගේමයි තමන්ගෙන් වෙන් වෙලා යනකොට දැනෙන වේදනාව, දුක, ඒ කලකිරීම මේ හැම දෙයකටම හේතුව පින්නතුනි මේ සසර තුල අපි නැවත ඉපදීම කියන එක අපි අවබෝධ කරගන්න. මේ පුංචි මොහොතක සැනසෙල්ලෙන් ඉන්නවා. අනේ කොයි වෙලාවෙ සැනසෙල්ල නැති වෙයිද කියන්න අපි දන්නේ. අපට මේ ආදරය කරන අය කොයි මොහොතේ අපිව දාලා යයිද කියන එක දන්නේ නැහැ. අවුරුදු ගණන් ආදරය කරන දුවා දරුවෝ හදනවා. පණ දෙන්න වගේ කතා කරනවා. තප්පරෙන් මිනිත්තුවෙන් ඒ පණ දෙන්න හිටපු අය අපිව දාලා යන අවස්ථා තියෙනවා. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. අපි පින්නතුනි ඔය ගැන අවබෝධ කරගන්න ඕනේ. අපි ලැබීම් බලාපොරොත්තු වුණාට, හිමිවීම් බලාපොරොත්තු වුණාට නොලැබීම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අහිමිවීම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ හැමදේම ලැබීම් හිමිවීම විතරයි. එහෙම ආයෙත් මොකද වෙන්නේ? ලැබීම් බලාපොරොත්තු වන හිමිවීම බලාපොරොත්තුෙන් ඉන්න අයට ඒ හිමිවීම නැති වෙනකොට, ලැබීම අහිමි වෙනකොට දැනෙන දුක වේදනාවක් වැඩි. එයි අපි බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා අපට ඒකෙන් දැනෙන වේදනාව, කලකිරීම, පසුතැවීම වැඩි වෙන්න හේතුවක් වෙනවා.
බලාපොරොත්තු නැති දෙයක් අපට සිද්ධ වුණොත් නිසා. ඒ නිසා හැම වෙලාවෙම ලැබීම බලාපොරොත්තු වෙනා වගේම ඒකේ අනිත් පැත්ත නොලැබීම ගැනත් බලාපොරොත්තු වෙන්නේ. හිමිවීම බලාපොරොත්තු වෙනා වගේම අහිමි වෙනවා කියන එකත් බලාපොරොත්තු වෙමින්. එතකොට අමෝතුවෙන් ඇති වෙන්න නැති වෙන්න දෙයක් නෑ. බලාපොරොත්තු වෙලා තිබුණු දෙයක්ම තමයි අපට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා පින්නතිනි ඔය කාරණා ජීවිතයට ගන්න දැන් තාම දහම් කාරණා රාශියක් අපිට කතා කරන්න පුළුවන්. දැන් කාල වේලාවක් යන නිසා මෙතනින් ධර්ම දේශනාව නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ විශේෂයෙන් අපි දන්නවා අපේ විහාරස්ථානයේ ගෞරවනීය අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ මේ දරුවන්ගේ ආදරණීය පියාණන්, ඒ වගේම මේ ආදරණීය මෑණියන් වහන්සේගේ ආදරණීය ස්වාමි පුතුණුවන්, මේ ඥාතීන්ගේ සීයා, ඥාතිවරයා, සහෝදරයා, අපාතරින් වෙන්ව යන්නට යුතු ආදරණීය පියාණන් ආර්.පේ. සුමනදාස පියාණන් වහන්සේ මේ පරලොව ගිහිල්ලා වසර 5ක් නිමේ පිරීම නිමිති කරගෙනයි මේ උතුම් පින්කම ධර්ම දානමය පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නට. ඉතින් ඒ නිසා අම්මා කෙනෙක්ගේ ගුණය, තාත්තා කෙනෙක්ගේ ගුණය, වටිනාකම අපි හැමදේම කතා කරනවා. වචන වලින් කියලා ඉවර කරන්නට පුළුවන් කමක් නැහැ. අපි පුංචි කාලේ අපේ අම්මා තාත්තා අපේ කැතකුණු අත ගාන්නේ කිසිම අප්‍රියාවක් පිළිකුලක් නැතිව. අද සමාජයේ සමහර දරුවෝ, හැම දරුවෙක්ම නෙවෙයි, සමහර දරුවෝ අම්මා තාත්තා වයසට ගියාම ලෙඩ වුණාම අම්මගේ කැතකුණු අත ගන්න කැමති නැහැ. අඩුම තරමේ අතපය වාරු නැති වුණාම නාවල කවල පොවල බෙහෙත් කරලා අනල රස කරලා බත් ටිකක් කවන්න සමහර දරුවෝ අද කාලේ කැමති නැහැ. මහා අසත්පුරුෂ දරුවෝ, පෞකාර දරුවෝ මේ ලෝකේ පින්නතුනි. සමහර දරුවන්ගේ මිනිසුන්ගේ පාපේ කොච්චර බලවත්ද කියනවනම් එයාට හිත් පහළ වෙන්නේ නැහැ දෙමව්පියන්ට සලකන්න. හිත් පහළ වෙන්නේ නැහැ ධර්මය අහන්න. බණ කියන කොට සමහර වෙලාවට සමහර ඇත්තන්ට මොකද වෙන්නේ? කර්මයේ බලවත්කම පැහැදිලිව පේනවා. දුරකථන ඇමතුමක් එනවා. ඊ අතුර කොහෙද කියලා අහනවා. දුරකථන ඇමතුමක් ඇවිල්ලා තමන්ට ඒකට බාධා කරනවා. සමහර අය කර්මයේ බලවත්කම තමයි බණ අහන්න සංවිධානය වෙලාවත් එයාට බණ අහන්න සිටිවිලි නැතිකම. ඒ අයට ඉතින් අපට පව් කියලා අනුකම්පා කරන්න තමයි තියෙන්නේ. ඒ නිසා සමහර දරුවෝත් ඉන්නවා දෙමව්පියන්ට නොසලකා හරින, සහෝදරකම් නැති. සමහර වෙලාවට සමහර සහෝදරයන් අතර තියෙනවා තමන්ගේ අක්කා, නංගි, අයියා, මල්ලි දියුණු වෙනකොට මේක දරා ගන්න බෑ. හිතේ පුදුම කුහකකමක්, ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ. නැති දෙයක් හරි කියලා අපහාස කරනවා. සහෝදරයෝ අතර තියෙන සම්බන්ධයේ සමගිය, සහයෝගය, එකමුතුකම කඩලා දානවා. දියුණු වෙන සහෝදරයාට නොඑක ආකාරය අපහාස කරනවා. අද සමාජයේ බොහෝ වෙලාවට සහෝදරයන්ගෙත් ඒවා පිරීමේ ලක්ෂණ අපට දකින්නට ලැබෙනවා. ඉන්න කාලය තුල මොකටද තරහක්? මොකටද වෛර කරන්නේ? ඒ ඊර්ෂ්‍යා කරන්නේ? තමන්ගේ අක්කා හරි, නංගි හරි, මල්ලි හරි, අයියා හරි දියුණු වෙනවා නම් ඒකට සතුටු වෙන්න තරම් දියුණු මනසක් නැහැ කියන්නේ ඒ සහෝදරයන්ගෙත් ඒ මිනිසුන්ගෙත් මහා පෞකාරකම. මේ ඉන්න පුංචි කාලය තුල කවුරුත් එක්ක තරහා වෙලා ගෙවන්න කාලයක් අපිට නැහැ. වෛර පිරිමහන්න තරම් කාලයක් අපිට ලැබිලා නැහැ පින්නතුනි. වෛර පිරිමහා විඳව ජීවිතේ දුක් විඳින්නට පිච්චි කටයුතු කරන්නට කාලයක් නැහැ. කොයි වෙලාවෙ ගෙනපු ආයුෂ ඉවර වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි ඉන්න කාලේ තුල අම්මට තාත්තට සලකන්න, පින්වන්ත සහෝදරයෝ පිරිසක් වශයෙන් එකමුතුව කටයුතු කරන්න. කවුරු නැති වුණත් අවසානයේ එකතු වෙන්නේ අපට වැරදුනහම, අපි තනි වුණාම, අපට නැති වුණාම අපේම සහෝදරයෝ කියන එක
හොඳට මතක තියාගෙන පින්නතුනි අපි අවබෝධයෙන් ජීවිතේ කටයුතු කරන්නට ඕනේ. ඉතින් අද අපේ මේ වෙහෙර විහාරස්ථාන දිනෙන් දින දියුණුවටපත් කරන මේ සම්බුද්ධ ශාසනයට උතුම් වූ බුදු පුතෙක් පූජා කරන්නට යෙදුණු ඒ ආදරණීය පියා